දවසේ අලුත් වන පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඇමරිකාව බලා පිටත් වුණේ UN සමුළුවට සහභාගී වීම හේතුවෙන්. ඉතින් එම සමුළුවේ අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුණ ගැසීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබා දීමට කැමැත්තෙන් සිටින බව ඒ මහතා පැවසුවා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ව්‍යාපෘති සඳහා බොහෝ දුරට ඇමරිකාව ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දීමට කටයුතු කරන බව තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමුළුවෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. ඉතින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සැලසුම් කොට ඇති බව සඳහන් වුණා. ඉතින් එහිදී එම සෑම ව්‍යාපෘතියක් සඳහාම ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබා දෙන බව එහිදී ප්‍රකාශ කරා. ඉතින් එම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජපානය බලා පිටත් වුණේ ජපාන් ජනාධිපති හමුවීම නිමිත්තෙන්. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම වගේම ඉදිරි ආර්ථික වැඩ කටයුතු සඳහා සාකච්ඡා කර ගැනීමට ජපානය බලා පිටත් යන බව මේ මහතා ප්‍රකාශ කරා. ඉතින් මෙම සංචාරයන් දෙකෙහිදීම ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ ව්‍යාපෘති රැසකට ආධාර ලැබුණ බව මේ මහතා ප්‍රකාශ කරා. ඉතින් අපි බලමු ඉදිරියට මෙම රටවල් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සඳහා කොහොමද උදව් වෙන්නේ කියලා. ඉතින් රටතොට අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.